මේ වෙන විට ලෝකයේ යුද්ධමය තත්ත්වය හේතුවෙන් QR කේත ක්‍රමය යටතේ තෙල් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. හොඳයි. ඉතින් අපි බලමු ඔබගේ 2022 වර්ෂයේ භාවිතා කළ වාහනයම හා එම ජංගම දුරකථන අංකයම ඔබ සතුව තිබෙනවා නම් එම QR කේතයම භාවිතා කරලා මෙම අවස්ථාවෙත් තෙල් ලබා ගන්න පුළුවන්. අපි බලමු ඒ කොහොමද කරන්නේ කියලා. මුලින්ම මෙම පෙනෙන ලින්ක් එකට ඔබ යන්න. ඉන්පසුව ඔබ මෙම පිටුවට පැමිණෙනවා. එහි vehicle registration නොවේ. vehicle login කියන එකට යන්න. දැන් මෙම තීරුවේ ඔබගේ ජංගම දුරකථනය ඇතුළත් කරන්න. ඊට පස්සේ send OTP ක්ලික් කරන්න. දැන් ඔබට ජංගම දුරකථනයට අංක 6කින් යුත් OTP අංකයක් ලැබේ. ඒක ඇතුළත් කරන්න. දැන් login ඔබන්න. දැන් ඔබට ඔබගේ QR කේතය පේන්න තියෙනවා. දැන් ඔබටත් මෙන්න මේ වගේ QR කෝඩ් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරලා හරි ස්ක්‍රීන්ෂොට් එකක් භාවිතා කරලා හරි ජංගම දුරකථනයේ සේව් කරගෙන හරි නැත්නම් මුද්‍රණ පිටපත ලබාගෙන හරි ඔබ සන්තකයේ තබා ගන්න. එය ඉන්ධන පිරුම් වලට ඉදිරිපත් කර ඔබට ලැබී ඇති තෙල් ප්‍රමාණය ලබා ගන්න. හරි. දැන් බලමු ඔබ ගාවේ ජංගම දුරකථනය තියෙනවා නම් ඔබ ඒ වාහනය පමණක් කාට හරි විකුණලා තියෙනවා නම් කොහොමද එම account එක delete කරන්න කියලා. නැත්තම් මොකද ඔහුට ඒ අසාධාරණයක් වෙනවා. ඔහුට නැවත register වෙන්න බැරි නිසා. අර පෙර පරිදිම login වුණාන් පස්සේ QR code එක තියෙන තැනට ආවම පස්සේ ඔබට රතු පාරින් පේනවා දකුණු කෙරවල යටින් delete profile කියලා. ඒ මත ක්ලික් කරන්න. ඊට පස්සේ ඔබගෙන් confirmation එකක් එනවා. ඒ confirm කියන එක ක්ලික් කරන්න. දැන් ඔබට ආයෙත් එනවා delete profile කියලා dialog box එකක්. එහි mobile අංකය යටතේ අර කලින් ලබා දුන් mobile number එකම ලබා දෙන්න. නැත්නම් send OTP කියලා එනවා. ඒ ක්ලික් කරන්න. දැන් නැවතත් ඔබගේ ජංගම දුරකථනයට අංක 6කින් යුත් OTP අංකයක් ලැබෙනවා. OTP කියන තැන type කරන්න. ඊට පස්සේ verify කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ verify වුණාන් පස්සේ ඔයාගේ profile එක delete කරන්න රතු පාටින් එනවා. ඒක ක්ලික් කරලා profile එක delete කරන්න.